Fn සමානයි 3 2n බලය නම් සියලු n අයත් වේ z ධන නිකිල සඳහා Fn යන්න 8න් බෙදූ විට ශේෂය එකක් බව ගණිත අභ්‍යුහන මූලධර්මයේ භාවිතයෙන් සාධනය කර. Fn සමානයි 2n වෙනි බල 3 2n බලය n සමානයි 1 විට f1 සමානයි 3 දෙවරක් 1 2යි. ඒ කියන්නේ 9යි. 8 වරක් 1 8යි. ඉතුරුයි 1ක්. n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි p p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. p අයත් වේ z ධන. දැන් අපි n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න ඕන. fp සමානයි 3 2p බලය. ඒ කියන්නේ k කියන්නේ නිකිලයක් නම් 8යි k ධන 1. k ධන නිකිලයක්. n සමානයි p ධන 1 විට. f p ධන 1 සමානයි 3 2යි p ධන 1 වෙනි බලය. ඒක අපිට ලියන්න පුළුවන් 3 2යි p මෙතන ධන 2. ඒ කියන්නේ 3 2යි p බලය ගුණ කිරීම 3 වර්ගය. 3 වර්ගය කියන්නේ 9යි. 3 2යි p බලය 9කින් ගුණ වෙනවා. 3 2යි p බලය වෙනුවට ලියන්න පුළුවන් 8යි k ධන 1. 8යි k ධන 1 ගුණ කිරීම 9යි. 8යි p ධන 1 ගුණ කිරීම 9යි. දැන් අපි ඒක ලියන්න පුළුවන් 8යි k වාරයක් 9න් එකතු කිරීම 9 වරක් 1 9යි. දැන් 8යි k වාරයක් 9. 9 කියන්නේ 8 වරක් 1 8යි එකක් ඉතුරුයි. දැන් අපිට ලියන්න පුළුවන් 8 පොදු සාධකයක් විදියට පිටට ගත්තාම 9යි k ධන 1 එකතු කිරීම 1. මෙයා යම්කිසි ඇල්ෆා කියලා අගයක් ගත්තොත් 8 වාරයක් ඇල්ෆා ධන 1. එම නිසා n සමානයි p ධන 1ටද ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය බව සාධනය කරන ලදී. එබැවින් ගණිත අභ්‍යුහනයේ මූලධර්මය මගින් සියලු n හි ධන නිකිලමය අගය සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි 1ට සත්‍ය බව පෙන්වීමට ලකුණු 5යි. p ට සත්‍ය බව පෙන්වීම උපකල්පනය ලිවීමට 5යි. මේ පේලියට 5යි. 8 වාරයක් k ධන 1 ධන 1ට 5යි. ඊළඟට අවසාන කොටස ප්‍රකාශනයේ ලියා දක්වනවට 5යි.